දැන් මේ රටේ මිනිස්සු ජාති වශයෙන් බෙදිලා නෙවෙයි දින්නේ. බෙදිලා. ආගම් වශයෙන් බෙදිලා නෙවෙයි දින්නේ බෙදිලා. වර්තමානයේ ඔබ අහුවෙන්න එපා මේ Facebook වල ඉන්න කොට්ටාසයක් ඒ මිනිස්සුන්ට මූණක් නැති. ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්නකො මූණක් තියනවද කියලා. මූණ එක්ක බල්ලෙක්ගේ මූණක් දාලා තියෙනවා. ඇත්ත. හරි මූණ දාගෙන. එක්ක සතෙක්ගේ මූණක් එක්ක වෙන කොහේ හරි වෙන රූපයක් ගහක් වලක් මොකක් හරි වෙන ෆොටෝ එකක්. පුද්ගලයා සොයාගන්න බෑ. හැබැයි මේක තව ඉස්සරහට පුදේ නාවිකයක් වගේ හිතාගෙන කොයි වෙලේ හරි Facebook හදන එක දැන් ඉස්සරහට බැරි වෙනවා ඈ. මේ විදිහට ෆේක් ප්‍රොෆයිල් හදාගෙන ගියාම ඉස්සරහට Facebook මම ওই මාක් සකබර් කවුද හදන්නේ? කවුද Facebook එකේ අයිති ගන්න? කියන්නේ? ඈ? මාක් සකබර් නේ. අන්න යාට කියන්න ඕනේ කොහොම හරි මිනිස්සුගේ අනන්‍යතාවය තහවුරු කරන අයට පමණක් ප්‍රොෆයිල් එකක් හදන්න දෙන්න කියලා. එතකොට මේ Facebook කරා සිද්ධ වෙන දූෂණ නේද? මිනිමැරි Facebook එකෙන් කරන දේවල් වලින් මිනිමැරනවානේ. සමහර අයගේ පෞද්ගලිකත්වය Facebook වල දාලා ගෑනු දරුවන්ගේ ජීවිත විනාශ කරන මේ Facebook එක, මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන මේ Facebook එක, ආගම් ජාති කුල ભેද අවුස්සන මේ Facebook එක අවියක් විදියට පාවිච්චි කරන එක නතර කරන්න නම් ඔය මාක් සකබර්ට අපි කියන්න වෙනවා විශේෂයෙන් ලංකාව වගේ රටවල් වල අනන්‍යතාවයක් නැති මිනිස්සු ඉන්නවා නපුංසකයෝ කියන්නේ පුතේ අන්නේ උන්ට අර අනිත් අය නෙමෙයි ඒගොල්ලන්ට අපහාස කරන්න එපා ඒ නපුංසකයෝ නෙමෙයි නපුංසකයෝ කියන්නේ මෙන්න මෙවුන්ට ජාතිවාදය අවුස්සන ආගම්වාදය අවුස්සන කුලවාදය අවුස්සන උන්ට තමයි නපුංසකයෝ කියන්නේ උන් එළියට එන්නේ නැහැ උන් අස්ස හැංගිලා ඉන්නේ හැංගිලා බොරු රූපයක් ප්‍රතිරූපයක් පෙන්නගෙන මිනිස්සුන්ගේ ආගම් ජාති අස්සේ පොරබදනවා ඔය හොඳට බලන්න Facebook වල ආගම ගැන කතා කරන මහා එක ධර්මයක් ගැන කතා කරන අනිත් ආගම් වලට පණින මේ මිනිස්සු පොදේ බෞද්ධයවා කතෝලිකයවා ක්‍රිස්තියානීන්වා නෙවෙයි නිරාගමිකවත් නෙවෙයි උන් අන්තවාදී උන් ත්‍රස්තවාදී උන් මිනිමරුවෝ එනිසා අපි මෙච්චර කල් හිතාගෙන හිටියේ මිනි මරනවා කියන්නේ ඇවිල්ලා වෙටි තියෙන එකට කියලානේ. එහෙම නැත්නම් බෙල්ල කපන එක කියලානේ. හොත් ඒක නෙමෙයි. මිනිස්සෙකුගේ හිත කඩාගෙන වැටුනොත්, මිනිස්සෙකුගේ ශක්තිය බිඳ වැටුනොත්, මිනිස්සෙකුගේ ආත්ම විශ්වාසය බිඳ වැටුනොත්, ඒ මිනිස්යාගේ ජීවිතේ නැති වෙනවා. දැන් අපි මේ සමාජය වල තරම් ඉන්නවා. පිරිමිනේ ලව් කරනවානේ. ලෞද කරත් දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් වර්තමාන වැඩිපුරම සීල විනාශ ගන්නේ කොල්ලෝ. දෙක මාරු වෙලා තියෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඉස්සර කතා කරපු ටික දැන් කතා කරන්න බෑ. දැන් වැඩිපුරම සීල විනාශ ගන්නේ කොල්ලෝ. වැඩිපුරම හොටු බෙර බෙර අඬන්නේ කොල්ලෝ. අර කෙල්ල දාලා ගියා කියලා වැඩිපුරම අපිට කෝල් කරලා වද දෙන්නේ කොල්ලෝ. දුක අහන්න වෙලා තියෙන්නේ වැඩිපුරම කොල්ලන්ගේ. සංසාර කරගෙනනවා අපිට. එකම ටේප් එක හැමදාම කියනවා. අනේ අරයා ගියා. හැමදාම එහෙමයි. වැඩිපුරම කෝල් සෙන්නේ කොල්ලන්ගේ. ඒකයි මම කියන්නේ මහා නෝකට දැන් කය හතරේ උන් හිටියට උන්ගේ අස්සේ ඉන්නේ මහා දුර්වලයෝ. ඒකයි මම කියන්නේ පිරිමින්ට අනුකම්පා කරන්නයි. පිරිමිව හයියට හිටියන උන් තරම් දුර්වලය කොටසක් මේ ලෝකේ නෑ. උන්ට ජීවිතේ දරා ගන්න බෑ. උන් ජීවිතේ බලාගෙන ඉන්න බැරින්නේ. නේ? දැන් මිනිස්සු සමහරව ආදරේ පරාදුනාම ඔය සමහරව කියනවානේ මට යාවම ඕනේ යා නැත්තම් මම මැරෙනවා. එයා නැතුව ඉන්න බෑ. ඊට පස්සේ පල්ලේ ඉන්නවා කාගෙන මම කොහොම හරි මේකව බදිනවමයි. ආදරේටද මුලින් ආදරේ තිබුණා. පස්සේ මොකද තිබුණේ? පස්සේ මොකද තිබුණේ? පරාජය මාන ගන්න බෑ. ඊට පස්සේ තියෙන ආදරේ නෙවෙයි. ආදරේ නම් අතාරින්න පුළුවන්. ආදරේ නම් අතාරිය ආවා එන යන්න දිගමන් නැහැ. මම මගේ තනි ගමේ ඉන්නවා. මම මගේ පාල්මේ ඉන්නවා කියලා ඉන්න පුළුවන්. නමුත් දැන් මේ ගියාට පස්සේ මට මෙයා ගන්න නැතුවම බෑ කීකේ තැවෙන්නේ හැපෙන්නේ. ඇයි? දැන් නැත්තම් කියලා සමහර කියලා මරන්නේ. මගේ වෙන්න නැත්තම් මම ඔබ මරනවා. මරුන් නැද්ද මේ අපිට වඩා නිවුස් වල එනවා මරනවා. ඇයි මරන්නේ? ආදරේටද? දැන් සමහර දෙන්න එකට
එකෙක් බොනකන් ඉඳලා අනික ආපු අවස්ථාව වල තරම් තියෙනවා. නැද්ද? තියෙනවා. ඒ නිසා අපි ආදරය කියලා අල්ලගෙන ඉන්නේ වැරදි කැලලක් නෙමෙයිද? වැරදි කැලලක්. මහා ආත්මාර්ථකම මේක. අයිති කරගන්න දඟලන එක. ඒකනේ අර ආදරෙන් නිසා කෙල්ල මුළු ජීවිතේම හොල්ලන්න දුන්නාට පස්සේ තරහ වුණාට පස්සේ අර සේරම ටික Facebook එකට දාලා ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ කරන්න ප්‍රේම කරපු නිසාද? දැන් තමයි ආදරය කරපු කෙනෙකුගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන් ප්‍රේම කරපු මිනිස්සෙකුට. ආදරය කළා නම් ප්‍රේම කළා නම් බෑ. එතකොට මේ මිනිස්සු ප්‍රේම කියලා බොරු නේද කරලා දෙන්නේ? බොරු ප්‍රේමයක් නේද? ඒ නිසා අද අපේ ගහන ප්‍රශ්නේ අපි මිනිස්සුයෝද? අපේ මනුස්සකම තියෙනවද? දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා දුන්නු මනුස්සකම තියෙනවද? ඒ ප්‍රේමය අපි තුල තියෙනවද? අද අම්මා තාත්තව මරනවා. දරුවන්ව අම්මා තාත්තා මරනවා. කුසින් වදාපු දරුවව කාඩු පල්ලේ දාලා යනවා. මාස 4ක් 5ක් වුණු ගැබ ගබ්සා කරනවා. වොෂ් කරලා දානවා. හොදලා දානවා. මේවා මිනිමරින් නෙමෙයිද? දැන් අපි දන්න මේ අකරපණයි හිටියා වලවකාර පවුල. ඒ වලවගේ මහත්තයා හිටියා කොල්ලෙක්. ඒ කොල්ල කුඩු ගන්නවා. අවසානයේ මොකක්ද උනේ? අර දේවල ටික ගන්න ඕනේ කමන මේ කොල්ල තව එකෙක් එක්ක එකතු වෙලා තමන්ගේ තාත්තව පොහොර කවරගෙන දාලා ගහලා මරනවා. මේක අත්ත සිද්ධියක්. අකරපණේ සිද්ධ වෙච්ච සිද්ධියක්. දන්න වෙතියට. අවසානයේ ඒගොල්ලෝ හිරේ. දැන් දේවල් හම්බුණාද? අන්තිමට තාත්තත් නැහැ, දේවලත් නැහැ. ඒ මනුස්සයාට ජීවිතේකුත් නැහැ. පැහැදිලිද කියන්නද? දැන් අපි තණ්හා වෙලා මේක ගත්තා කියමුකෝ. තියාගන්න බලන්න. මේ ලෝකේ තියෙන බොරුම වචනේ අර ස්වාමීන් වහන්සේ නමුත් කියන සින්නක් කර කියන්නේ. සින්නක් කර ඔප්පු කියලා එකක් නැහැ. අපි දඟලලා ගත්තාට සින්නක් කර ඔප්පු නැහැ. කොහෙද දෙන්නේ? බලන්න සින්නක් කර ඔප්පුවක් තියෙන පේන. දත කාලා ගත්ත සින්නක් කර ඔප්පුවක් පේන. සදාතම මේ සදාතම ඔබ මගේ කියලා ගත්ත ඔප්පුව පෙන්නන්න බෑ. පුළුවන්ද සදාතම ඔබ මගේ කරගන්න? පුළුවන්ද? බෑ. අත ඔප්පුවේ එනවා අන්න සින්නක් කරව නමට ලියලා එන ඔප්පුව. අනේ ෂෝක් එකට සන්තෝසයි. වැව්වා අල්මාරියට දැම්ම ඉබ්බා දැම්ම දෙයියන්ගේ පිටයි නේ ෂෝක්. ඔප්පුව මගේ කියලා නිදාගන්න මොකද බඩු නැගිටින්නේ නැහැ. මැරිලා. මොකද කරන්නේ දැන්? කාටද දැන් ඊළඟට සින්නක් කරේ? මහා බොරුවක්. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ එහෙමයි කියලා හම්බ කරන්න එපා. ඉඩ කඩන් ගන්න එපා කියලා නෙවෙයි. දැනගන්න. දැනගෙන ජීවත් වෙන්න. එතකොට අල්ලපු ගෙදර ඉඩම ගන්න කොඩි පිට කරන්න හිතෙන්නේ නැහැ. සාධාරණව ගන්න. දැන් අපිට සාධාරණව හම්බුනේ නැත්තම් දේවාලකට ගිහිල්ලා මේක කොහොම හරි කරලා මට දෙන්න මුන්ගේ හිත වෙනස් කරලා දෙන්න මුන්ට හෙන ගැව්වත් මට කමක් නැහැ. මේ ඉඩම මගේ වෙලා මුන්ට හෙන ගැව්වත් මට කමක් නැහැ කියලා හිතනවා. ඒ හෙන ගන්න කාට කීප එකක් තමයි. මේ ලෝක ධර්මතාවයේ ප්‍රබලයි ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ තාම. තේරෙන්නේ නැත්තේ ඇයි? සාතන් වඳුරන්නේ නැහැ ඉස්සල්ලාම. යක්ෂ වඳුරනවද? නෑ. වඳුර ගන්නත් එපා. වඳුරන්න නැත්නම් එයාත් එක්ක ගමදලක් ඕනේ නැහැ. නමුත් දැනගන්න සාතන් කියන්නේ ඔබේ මාංශය පිනවන්න හරිම දක්ෂයෙක්. ආස කරන දේවල් ලස්සනට ගෙනවලා දෙනවා. තාවකාලිකයි. සදාකාලික දේවල් යක්ෂයට දෙන්න බෑ. සදාකාලික දේ දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මේක අමතක වෙච්ච අපි යක්ෂයාගෙන් ඉල්ලගෙන යනවා. ඇයි ටක්කල් වෙනවා. දැන් බලන්න අපිට ණය දෙන හැටි කම්පැනි වලින්.
ෆෝන් එකට එන මැසේජ් කොට මුකුත් එපා. ඔයාගේ කිසිවක් එපා. දැන් ඉල්ලන්න දැන් ආය ගන්න පුළුවන්. බැරිද? ෆෝන් එකට එන්නේ නැද්ද ඔන්ලයින් මේ මැසේජ් එක නැද්ද ලෝඩ් දෙනවා. අපේ යාළුවා ආරෙම දෙනවා නාය. මේව කරනකොට දෙනවා. මුකුත් ඕනේ නැහැ. වල ටක් ටක් කරලා මැසේජ් එක ගාව ටුක් ගාලා එනවා. ඊට පස්සේ එනවා. නෑ දීපන්. පොලිය වෙච්චරයි දීපන්. අප දෙනවද නැත්නම් මම පස්සේ පන්න මරාගෙන කන්න එනවා. දෙනකොට උඹාගත් දීලා දෙන්නේ කිස් එකක් දීලා බදාගෙන දෙන්නේ. යක්ෂයාත් එහෙම තමයි. යක්ෂයා හරි ආදරේ මාරලව්. බදාගෙන දෙන්නේ. උම්මා දිදී දෙන්නේ. අනේ අපි හිතනවා ආර මේ පිස්සු දෙවන් වහන්සේලා ජේසුන පිස්සු. යකා හරි ෂොක් දෙයනේ. ඔබ වහන්සේ වගේ නෙවෙයි. ඔබ වහන්සේගේ නිල්ලම හරි පරක්කුයි. ඔබ වහන්සේ දිනේ. හැබැයි යක්ෂයා මේම කරනකොට දෙනවා. හරි ෂොක් දෙයෝ. ජේසුනත් මට හරි ඕනේද? එහෙම අහනවා. හැබැයි අර සාතන් ගාවට ගිහිල්ලා ඉල්ලගෙන ලබාගෙන ඊට පස්සේ ඌ පස්සේ පන්නනකොට ජීවිතේ වැටෙනකොට අනාථ වෙනකොට ඇස් දෙක පේන්නේ නැතුව අන්ධකාරේ ගිලෙනකොට ජීවිතේ විනාශ වෙනවා කියලා තේරෙනකොට ආත්මය විනාශ වෙනවා කියලා තේරෙනකොට දෙවියන් වහන්සේ දිහා බලලා වැඩක් නැහැ. පහන් දල්වගෙන හත් දෙනෙක් බලාගෙන ඉන්නවා. එක්කෙනා වැඩිපුර පොල්තල් ගෙනහිල්ලා තිබ්බේ. අනිත් කට්ටිය ටිකක් කරගෙන ගියා. ඔය එන ටක් ගාලා වැඩේ ඕකේ කියලා. මනාලේ එනකොට අර ගොල්ලන්ගේ තෙල් ටික ඉවරයි. අනිත් කෙනා ගාව ස්ටෑන්ඩ් බයි තිබුණ පොල්තල් ටික ඉල්ලනවා දැන් අනේ අපිටත් දෙන්නකෝ. එතකොට මොකද කියන්නේ? මට ඕගොල්ලන්ට දෙන්න තෙල් නැහැ. ඒ නිසා එකෙන් කියවෙන කාරණා ගොඩක් තියෙනවා. මොකක්ද? ඔබේ ජීවිතේ තව කෙනෙකුට ගෙනියන්න බෑ. ඔබව ගලවන්න තව කෙනෙක්ට බෑ. දැන් ඉතින් නෝනට බලන්න නෝනට යාඥා කළේ මගේ මහත්තයයි මාවයි දෙන්නම AC room එකක් ස්වර්ග රාජ්‍යයෙන් ලෑස්ති කරලා දෙන්න අපි දෙන්නම වෙනවා. පුළුවන් දැන් බුක් කර බුකින් එකක් දාගන්න පුළුවන් වේද? දැන් නෑ පුළුවන්ද? පුළුවන් වේද? ස්වර්ගයේ අර ලේක් එක ගාව තියෙන කාමරේ ස්වාමීනි පුළුවන්ද ගන්න? බෑ. නෝනයි මහත්තයයි හිටියා කියලා මහත්තයයි නෝනයි ස්වර්ගෙට යනවා කියලා එක නෑ. ඔබයි යන්නේ. ඔබ මාර්ගය හොයාගත්තොත් ඔබ යනවා එච්චරයි. ඔබට බෑ මෙයාව ඔබේ පිටින් අනේ ඔබ කරන යහපතේ අනිත් කෙනා වැදන් දුවන්න බෑ. ඔය කොච්චර මොනවා කරත් වැඩක් නෑ. ඒක තමන්ගේ හිත හදා ගන්නවා මිසක් වාඩ පුළුවන්ද තව කෙනෙක් කියන අපි මේ ධර්ම දානේ යහපත් දේ කියලා පණිවිඩය දීලා එහෙම මැසේජ් එක දීලා මිනිස්සුන්ට කියන්න පුළුවන් මෙන්න පාර. කැමතිලා වරෙන්. දක්කන් යන්න බෑ. ඇදගෙන යන්න බෑ. ඒ නිසා මාර්ගය හොයාගන්න එක අපේ වැඩක්. අපිව ගලව ගන්නවද පාපයට ඇදගෙන යනවද කියන එක අපේ වැඩක්.